Hi guys! අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අදත් මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලත් එක්ක share කරගන්න. අපි අද හදන්නේ බබාට උදේ කැමට දෙන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. එන්නකෝ වීඩියෝ එක පැත්තට. අපි එහෙනම් කෑම එක හදන්න පටන් ගමු. අපිට ඕන මෙතන කපාගත්ත ලුණු, කරපිංචා කොළ, ගම්මිරිස් කුඩු ලුණු කුඩු, තඹගත්තු අල. අල ටික හොඳට පොඩි කරලා ගන්න. ඊට අමතරව අපිට ඕන වෙනවා පාන් පිටි, ආට පිටි ගන්නත් පුළුවන් ඔයාලට. අපි අද හදන්නේ අල පරාට එකක්. එහෙනම් අපි බලමු හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි වතුර ටික ටික දාලා පාන් පිටි එක මේ විදිහට බැටර් එකක් වෙනකන් හදා ගන්න ඕනේ. වතුර අවශ්‍ය ප්‍රමාණය ඔයාලට දාගන්න. මේ පදමට එන්න තමයි දාගන්න ඕනේ. ටික ටික දාලා මුලින් වතුර වැඩි කරගන්න එපා. වතුර ටික ටික දාලා මේ විදිහට හොඳට උකු බැටර් එකක් එනකන් මේක දිය කරගන්න. හරි, මේ පදමට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි හදා ගන්නවා අල මිශ්‍රණය. මුලින් අල ටික බෝල් එකකට දාගෙන ඒකට ලුණු, කරපිංචා, ගම්මිරිස් කුඩු ලුණු කුඩු දාගන්න. ඔයාලට මෙතෙන්දී කැලිමිරිස් එකතු කරගන්නත් පුළුවන්. මගේ බබා කැලිමිරිස් කන්නේ නැති නිසා මම ගම්මිරිස් කුඩු තමයි එකතු කරගත්තේ. ඔයාලට මේක රස අනුව ඕන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේ පොඩි කරගත්තු අල එක පාන් පිටි බැටයකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මික්ස් කරගන්න. මේ විදිහට තමයි අන්තිමට බැටර් එක තියෙන්න ඕන. හොඳ උක්කුවට බැටර් එක තියෙනවා. ඔයාලට පේනවා ඇති. දැන් අපිට තියෙන්නේ අල පරාට ටික හදාගන්න. අන්තිමට අපිට මේකට කහකුරු ටිකක් එකතු කරගන්න පුළුවන්. කහකුරු ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ විදිහට මම තියලා තියෙන්නේ ආප්ප හදන්න ගන්න තාච්චියක්. ඔයාලට පෑන් එකක් තියෙනවා නම් පෑන් එකේ මේක හදාගන්න. පෑන් එකේ හදාගද්දි ගොඩක් ලේසි. මම මෙතෙන්දි යූස් කරන්නේ ඔලිව් ඔයිල්. ඔයාලට බටර් හරි පොල් තෙල් හරි පාවිච්චි කරන්නත් පුළුවන්. මේ විදිහට ඔයිල් ටික දාලා අපිට පරාට ටික හදාගන්න තමයි තියෙන්නේ. ගොඩාක් ගින්දර වැඩි කරගන්න එපා ලිපේ. මේ විදිහට අපි මිශ්‍රණය ටිකක් දාලා තෙත ගතිය හිඳීගෙන එනකොට අනිත් පැත්ත හරවගෙන හොඳට මේක හදාගන්න තමයි තියෙන්නේ. මේ විදිහට ඔක්කොම පරාට ටික හදාගන්න තමයි තියෙන්නේ. ඔන්න තියෙනවා මං හදාගත්ත රසම රසාල පරාට ටික. මේ රෙසිපි එකත් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. මාත් එක්ක එකතුලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. bye bye.